අයිබන් පුතේ හැමෝටම සුබ සන්ධ්‍යාවක්. හරි. අපි ගිය සතියේ මහනුවර පාලනය කරපු රජවරු ගැන කතා කරලා ඉවර කරා. ඒ කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ දක්වාම අපි කතා කරා. නේද? right. එතකොට මං හිතන්නේ අපි ටියුට් එකේ උත්තර කියන්න තියෙනවා නේද? මට කියන්න ටියුට් එකේ උත්තර කියන්න තියෙන කීයදලද කියලා දාන්න ටක් ගාලා chat එකෙන් දාන්න නැත්නම් මට කියන්න මයික් ඔන් කරලාම කියන්න. ඔව්. කවුරුද දැම්මේ නැහනේ. කියන්න බලන්න. දැන් උත්තර කියන්න තියෙන්නේ නම් 50 වෙනි එක දක්වා කියලා මතකයි නේද? ඔතන ඉඳන්ද කියන්න ඕන. අපි නවත්තපු තැන 23ද? 23 ඉඳන් 50 දක්වාද? 24 ඉඳන් 50 දක්වාද නැත්නම් වෙනත් තැනක්ද? ඉක්මනට දාන්න නැත්නම් පාඩම ඉතුරු ටික ටක් ගාලා යන්න ඕන. ඔය ටියුට් එකේ 50 දක්වාම උත්තර ලියන්න පුළුවන්. මොකද අපි ගිය සතියේ පුතේ ශ්‍රීකරාසිංහ රජුරුවන් අත්අඩංගුවට අරගෙන එයාව ඉන්දියාවේ වෙල්ලෝරය දක්වාම පිටුහල් කරලා ඉවර කරා. මතකයිනේ සම්පූර්ණ කතාව. right. දැන් මම මේ ඉතුරු ටික කියාගෙන යන්නම්. යතුරු ටික කවුරු දාන්න chat එකෙන් මට 43 අදාළ 43 ඉඳන් තමයි උත්තර කියන්න තියෙන්නේ. හරි. අපි එන ටක් ගාලා ඉතුරු ටික කියලින් පුතේ. නේද? 43 ඉඳන් 50 දක්වා උත්තර කියලා තමයි එන අපි අද කතා කරන්න යන්නේ. right. 43 බලන්න. ටියුට් එක හැමෝම ගාම තියෙනවනේ මහනුවර රාජධානිය නේද? right. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව උඩරට රජ කිරීමට මැදිහත් වූ උඩරට රදල ප්‍රධානියා කවුද? දැන් රාජාධි රාජසිංහ රජුගේ මරණයෙන් පස්සේ පුතේ රාජ්‍යුරුමේ තිනු කුමාරවරු දෙන්නෙක් ඉන්නවනේ. එක්කෙනෙක් මුත්තුසාමි අනිත් එක්කෙනා කන්නසාමි. මොකද කන්නසාමි තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රාජ්‍යත්වයට පත් වුණේ. කවුද මේකට මැදිහත් වෙච්ච පුද්ගලයා? කියන්න බලන්න. හැප්පිටිපොළ නිලමේතුමා. ඔව්. දැන් අසරේ තියෙන උද්දයා. උඩරට රජු බවට පත් කරන මැදිහත් වෙච්ච උඩරට රජ ප්‍රධානිය කවුද? පිළිවෙත අලංගුවේ මහාධිකාර. ඔව් පුතේ. ඔව් කිව්වේ ආනන්ද නේද කිව්වේ. ඔව්. පිළිමතලව්වේ මහාධිකාරම් තමයි ඒක කරේ. දැන් මම හැමදාම කියනවා මතක් කරනවා ඉතින් ආයි මතක් කරනවා නේද? දැන් මේ ඉන්න පන්තියේ සමහර අය 6 වසර තිබු කට්ටිය. ඒ දවස්වල මේ ප්‍රශ්නයක් ඇහුවම කන ඇහෙන්නේ නැති වෙන ගානට උත්තර කිව්වේ. මතකදී මුලදා හිටපු කට්ටිය නේද? මේ උත්තර කියලා පුදුම තරගයක් තිබ්බේ. දැන් කට්ටිය ලොකු වෙන්න දැන් මටනේ පෑහෙන්න අහන්න වෙනවා මේ උත්තර කියන්නේ නේද? එහෙමනේ උත්තර ටික ඉක්මනට කියන අපිට ඔන්ලයින් සාර්ථක වෙන්නේ නැවතිසේ පුතේ ඔයගොල්ලෝ උත්තර කිව්වොත් උත්තර තමයි මට ෆීඩ්බැක් ආවොත් තමයි මට වැඩේ කරා යන්න පහසු. නේද? හරි. ඔන්න 43 උත්තරේ කිව්වා. 44 බලමු. ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කළ අවස්ථා දෙක. ඉංග්‍රීසීන් පුතේ අවස්ථා දෙකකදී උඩරට ආක්‍රමණය කරනවා. එකක් 1803 අනිත් එක 1815. අපි ආක්‍රමණ හඳුන්වන්නේ පුතේ වර්ෂයයි ආණ්ඩුකාරයාගේ නමයි. ඒතර 1803 ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරයාගේ ආක්‍රමණය.
1815 රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරයාගේ ආක්‍රමණය. right 1803 ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරයාගේ ආක්‍රමණය 1815 රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරයාගේ ආක්‍රමණය. හරි ඊළඟ ප්‍රශ්නය 45 ඉංග්‍රීසීන් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව අල්ලා ගන්නා ලද්දේ කුමන වර්ෂයේද? මොකද පුතේ උත්තරේ? ඉංග්‍රීසීන් ලංකාව සම්පූර්ණයෙන් අල්ලගත්තේ මොන අවුරුද්දේද? 1815 ඔව් 1815 දිනේ ගත්තොත් මාර්තු 2 නේද? 1815 තමයි. හරි 46 අපි බලමු. ඉංග්‍රීසීන් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව පිටුහල් කරන ලද්දේ කුමන ප්‍රදේශයද? එයා පිටුහල් කරේ පුතේ ඉන්දියාවේ වෙල්ලෝරේ නේද? ඉන්දියාවේ වෙල්ලෝරේ. 47 අහලා තියෙන පුතේ උඩරට කිවිසුම අත්සන් කරන ලද්දේ කවදාද? 1815 මාර්තු 2 තමයි උඩරට කිවිසුම අත්සන් කරේ. 1815 මාර්තු 2. 48 1815 උඩරට කිවිසුම අත්සන් කරන විට මෙරට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා කවුද පුතේ? උඩරට කිවිසුම අත්සන් කරද්දී හිටියේ දැන් උඩරට ආක්‍රමණය කරපු ආණ්ඩුකාරයාම හිටියේ පුතේ. රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරයා හිටියේ. උත්තරේ තමයි රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරයා. රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරයා. 49 47ට උත්තරේ 47ට උත්තරේ පුතේ 1815 මාර්තු 2. 1815 මාර්තු 2. අපි 49 බලමු. පහත් සඳහන් රජවරු රජවීමට පෙර භාවිතා කළ නම් පළවන රාජසිංහ රජුරවන්ට පුතේ කිව්වා ටිකිරි කුමරු කියලා කිව්වා ටිකිරි බණ්ඩාර කියලා කිව්වා. ඒක දෙකම ලියා ගන්න. ටිකිරි කුමරු නැත්නම් ටිකිරි බණ්ඩාර. ටිකිරි කුමරු සහ ටිකිරි බණ්ඩාර. ඊළඟට දෙවන රාජසිංහ රජුරවන්ට පුතේ රජ වෙන කලින් කියපු නම මොකද්ද? මහා ස්ථාන කුමරු ඔව් පුතේ. මහා ස්ථාන කුමරු තමයි. ඒ දෙවරාජ රජුරවන්ට කිව්වේ මහා ස්ථාන කුමරු. සමහර තැන් වලට රාජසිංහ කුමාරයා කියලා තියෙනවා. එතකොට පුතේ පළවන විමල ධර්මසු රජුරවන්ට කියපු නම මොකද්ද? ඒක මුල් නම මොකද්ද? කොනප්පු බණ්ඩාර ඕවනම් කොනොප්පු බණ්ඩාර තමයි කොනොප්පු බණ්ඩාර. රයිට් ඊට පස්සේ පුතේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන් රජන කලින් හැඳින්වුවේ කන්නසාමි කියලා නම. නේද? ඒක නම් අහලා තියෙනවනේ කන්නසාමි. අර නූර්ති ගීමුක් තියෙන නේද? දන්න වංහු අප කන්නසාමි රාජදුරුවේ කියන්නේ නේද? රයිට් කන්නසාමි. ඊට පස්සේ තියෙන පුතේ පහත සඳහන් සිදුවීම් සම්බන්ධ රජුරු නම් කරන පොදුවේ උඩට රජුරුකට දීලා තියෙන යම් සිදුවීම් ඒ සිදුවීම් වලට අදාළ මොන රජුරු කියලා තමයි ලියන්න ඕන. පළවෙනි කොටස පෘතුගීසින් මෙරටින් පළවා හැරීම. හරි. ඒකට සම්බන්ධ වෙච්ච රජුරු තමයි පුතේ දෙවන රාජසිංහ නේ. එයා තමයි පෘතුගීසින් සම්පූර්ණ මෙරටෙන් පන්නගත්තේ. දෙවන රාජසිංහ. ඊට දන්තුරේ සටනින් පෘතුගීසින් අන්තපරාජයපත් කරේ පළවන විමල ධර්මසූරි නේද? පළවන විමල ධර්මසූරි. 3 ලන්දේසීන්ගෙන් උපකාර ලබාගෙන බුරුමෙන් උපසම්පදාව ගෙනාවේ කවුද? ඒ උත්තරේ කියන්න ඕක. ලන්දේසීන්ගෙන් උපකාර ලබාගෙන බුරුමෙන් උපසම්පදාව ගෙනාවේ කවුද? මොන රජුද? කො ලන්දේසීන්ගෙන් උදව් අරගෙන බුරුමෙන් ලංකාවට උපසම්පදා ගෙනාපු රජුරු නේද? පළමුවම විමල ධර්මසූරි. ඔව් දෙවන විමල ධර්මසූරි තමයි ඊළඟ. පළවෙනි එක්කෙනා නේද? පළවෙනි එක්කෙනා පළවිරස රජු පුතේ බුරුමෙන් උපසම්පදාව ගෙනාවා තමයි. හැබැයි ලන්දේසිංහ උදව් වෙන්නේ නෙවෙයි නේවැඩ එක. නමුත් මෙතන පුතේ රයිට් ලන්දේසිංහගේ උපකරණ බුරුම උපසම්පදාව ගෙනාවේ දෙවන විමල ධර්මසූරි රජුරු තමයි. හරි ඊළඟ එක. උඩරට රාජ්‍ය කොටස් 3කට බෙදා
පුතුන්ට පවරා දී. ඒක කරේ පුතේ ඉතින් සෙනරත් රජු සෙනරත් රජු. විජයබා කොල්ලේදී මායා දුන්නේ කුමරුට උපකාර කළ උඩට පාලක. ඔව් විජයබා කොල්ලේ වෙද්දි පුතේ මායා දුන්නගේ යාළුවෙක් තමයි උඩට පාලකයා උදව් කරා. එයාගේ නම තමයි ජයවීර බණ්ඩාර. ජයවීර බණ්ඩාර. ඊළඟ පුතේ 6 සියම් දේශයෙන් උපසම්පදාව ගෙනීමට පියාකර රජු තමයි කීර්තිශ්‍රී රාජසිංහ රජු. කීර්තිශ්‍රී රාජසිංහ රජු. සර් right. 52ට මොකද්ද? 50 කීයද මේ ඉතිහාස? දෙක දෙක ඉතින් තන්තුරේ සටනෙන් පරාජයට පත් කරේ පුතේ පළවන විමල ධර්මසූරියන්. තන්තුරේ සටනින් පෘතුගීසින් අන්ත පරාජයට පත් කරේ පළවන විමල ධර්මසූරිය. 7 බුදුදහමට වැඩිම සේවයක් කළ නායක කමංශික රජුරු කවුද? බුදුදහමට පුතේ වැඩිම සේවයක් කරපු නායක කමංශික රජුරු තමයි කීර්තිශ්‍රී රාජසිංහ රජුරු. කීර්තිශ්‍රී රාජසිංහ රජු. ඊළඟ එක අවුරුදු 16 දී උඩරට බලයට පැමිණි නායක වංශික රජුරු කවුද? කවුද පුතේ? මොකද උත්තරේ? අවුරුදු 16 දී උඩරට බලයට ආය පුතේ කීර්තිශ්‍රී රාජසිංහ රජුරු. දැන් එයා පොඩි නිසා තමයි යාගේ තාත්තා නරණප්පා නායක කර පුතේ කෙටි කාලයක් පුතාගේ පාලන කටයුතු මෙහෙवलाත් තියෙන්නේ නේද? right. 9 කීර්තිශ්‍රී රාජසිංහ රජුරුවන්ගේ සහෝදරයා තමයි පුතේ රාජාදි රාජසිංහ. එතන බැලිවිට සරංගර හිමිගේ උපදේශ පාරිදි රට පුරා බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරන්න කටයුතු කරේ කීර්තිශ්‍රී රාජසිංහ රජුරු. කීර්තිශ්‍රී රාජසිංහ රජු. යමසිංහ බණ්ඩාරගෙන් පසු උඩරට රාජ්‍යයට පත් වුණේ පුතේ පළවන විමල ධර්මසූරිය. පළවන විමල ධර්මසූරිය. හරි. දරුවතුන් අපි කතා කරපු තරන්ටකන් කතා කරා. එතනින් ඉස්සරහට තමයි කතා කරන්න තියෙන්නේ. හරි පුතේ. දැන් ටියුට් එකේ නැති ප්‍රශ්න කීපයක් ලියන පුතේ ලියා ගන්න තියෙනවා. හැබැයි ඊට කලින් අද කතා කරන්න ඕන මාතෘකාව පොඩක් කතා කරලා කියන වඩා හොඳයි නේද? අපි ඒ නිසා දැන් යනවා අච්චුපොත 112 වෙනි පිටුවට පුතේ. අපි කතා කරන්න යන්නේ මහනුවර රාජධානියේ පරිපාලන සංවිධානය පිළිබඳ. මොකද කතා කරන්න හදන්නේ මහනුවර රාජධානියේ පරිපාලන සංවිධානය. මොකද්ද මේ පරිපාලන සංවිධානය කියන්නේ? දැන් අපි කියනවා උඩරට පාලනය කරා පළවන විමල ධර්මසූර රජු. නැත්නම් දෙවනරාසි රජුරෝ පාලනය කරා කියනවා. දැන් එහෙම තනි රජ කෙනෙක් රජුරවන්ට තනියෙන් පුතේ රටක් පාලනය කරන්න පුළුවන්ද? ඒක එහෙම වෙන්න බෑනේ. උඩරට රාජධානිය ඒ තනි මිනිස්සෙත් එහෙම පාලනය කරන්න බෑ. එයා තමයි ප්‍රධානියා. පාලන තන්ත්‍රයේ ප්‍රධානියා රජුරු. හැබැයි ඒක පුතේ ලොකු වැඩපිළිවෙලක්. නේ? රටක් පාලනය කරන ගත්තත් ආයතනයක් පාලනය කරන ගත්තත් පුතේ ලොකු වැඩපිළිවෙලක් නේ. ඒ වගේ මහනුවර රාජධානියේ පුතේ පාලනය
මොන විදිහටද සංවිධානය වෙලා තිබ්බේ කියන එක තමයි අපි ඉගෙන ගන්න යන්නේ. ඒතර මහනුවර රාජධානිය තියෙන කාලෙ පුතේ මහනුවර රාජධානිය තුල හිටපු ඉහළම දේශපාලන බලධාරියා නැත්තම් මහනුවර රාජධානිය පුතේ ඉහළම නිලධාරියා වුණේ කවුද? රජතුමා. ඒකයි සැකයක් නැහැ පරිපාලනයේ උඩින්ම ඉන්නේ රජතුමා. නේද? එයාට උඩින් කවුරුත් නැහැ. පරිපාලනයේ උඩින් ඉන්නේ රජතුමා. රජුරවන්ට පහලින් පුතේ ඉඳලා තියෙනවා අධිකාරම්වරු දෙන්නේ. අපි ඒගොල්ලන් හඳුන්වන්නේ මහා අධිකාරම් සහ දෙවන අධිකාරම්. හරි. දැන් ඔය මහා අධිකාරම් පුතේ අපි පල්ලි ගම්පහ අධිකාරම් කියලාත් කියනවා. රයිට්. එතකොට පුතේ දෙවන අධිකාරම් අපි උඩගම්පහ අධිකාරම් කියලාත් කියනවා. මට තියන්න මහනුවරගේදී පුතේ යුව රජ කියලා කෙනෙක් නැහැ. මහනුවරගේ පුතේ රජුරෝ ගාවට දෙවෙනියා තමයි මහා අධිකාර. ඊට පස්සේ දෙවන අධිකාර. ඒක තමයි අපි කියන්නේ රජුරන්ට පහලින් හිටියා අධිකාරම්වරු දෙන්නේ. එතකොට ඒ දෙන්න පුතේ දේශපාලන වශයෙන් දෙවෙනි වෙන්නේ රජුරවන්ට විතරයි. ගොඩක් බලතල තිබ්බා. ඒගොල්ලෝගේ බලතල අපි තේරුම් ගන්නනේ කලින් එක අවස්ථාවක මතකනේ. අර රාජාධිරාජික රජුරුව මිය ගියාම ඊළඟ පාලකයා පුතේ තෝරා ගැනීමේදී ලොකු බලපෑමක් කරන්න පිළිමතලාවේ මහාධිකාරා. රයිට්. මොකද රජුරුව නැති වෙලාවට හරිය ලොක්කෙක් තමයි. දැන් රජුරුවන්ට විතරයි දෙවියන්ලා කිව්වේ. රජුරුව මිය ගිය වෙලාවට ඊළඟ කෙනා තෝරගන්න පුතේ ලොකු බලයක් ඒගොල්ලන්ට තියෙනවා. මොකද රජුරවන්ට විතරයි දෙවෙනි උනේ මේ අධිකාරම්වරු දෙන්න. රයිට්. එතකොට පුතේ ඊළඟ කාරණය අපි දන්නවා රජුරු තීරණ අරගෙන තමයි රට පාලනය කරන්නේ. හැබැයි පුතේ අපි රජුරු පාලනය කරාගෙන රජුරු තීරණ ගත්තකොට රජුරුව එහෙම මේ තනියම තීරණ අරගෙනත් නැහැ පුතේ. රයිට්. රටේ වැදගත් කටයුතු සම්බන්ධයෙන් පුතේ තීරණය කරන්නේ. රජුරු කරන හැමදේම නෙවෙයි. හරිද? රටේ වැදගත් දේවල් තියෙන අන්න ඒ දේවල් සම්බන්ධයෙන් කටයුතු කරද්දී පුතේ රජුරු රාජ්‍ය සභාවක් පවත්වන්න ගිහලා තියෙනවා. රාජ්‍ය සභාවේ අනුමැතියෙන් තමයි රජුරු කටයුතු කරලා තියෙන්නේ. රයිට්. අපි ගත්තොත් එහෙම රාජ්‍ය සභාවේ ප්‍රධානියා රජුරු ඊට පස්සේ අධිකාරම්වරු, දිසාවරු, මහලේකම්ලා රයිට් ඒ බද්ධ ලේකම්ලා සහභාගී වෙලා තියෙනවා. තේරුණාද? එතකොට පුතේ රයිට් දැන් පේනවනේ දැන් ඒ කියන්නේ පුතේ රාජ්‍ය සභාවේ මේ කට්ටිය මම මේ රාජ්‍ය සභාවකම රජුරු ප්‍රධානියා විතරයි. රජුරු තමයි ප්‍රධානියා. මේ තනියා නෙවෙයි තියෙන ගාන කට්ටියක බහුතරකතාවය ඕන. කාගේද? අධිකාරම්වරුන්ගේ, දිසාවරුන්ගේ රයිට්. එතකොට මහලේකම්, බද්දලේකම් රයිට්. එතකොට පුතේ දැන් ඔයගොල්ලෝ මේ බැලුවොත් දන්න ඉස්සර ටීවී එකේ ගියා පුතේ කොරියන් කතා කීප. ඔය කොරියන් කතාවල දැන් ආසියාවේ රජුන් ගොඩක් දුරට සමානයි. කොරියන් කතාව මට තාම මතකයක් තියෙන එක කතාව මට මතක නැහැ මේ. සුජාත දිවිනි හරිය අභීත දිවිනි හරිය ඒවලට ගියේ නේද? ඒකෙදි පුතේ රජුරවන්ට පුද්ගලිකව යම් කාරණයක් කරන්න ලොකු උවමනාවක් තියෙනවා. මම හිතන්නේ ඒ කාන්තාවක් සම්බන්ධ මොකකට තීරණයක් ගැනීමේදී හැබැයි ඒ යෝජනා පුතේ රාජ්‍ය සභාවට දාන. රාජ්‍ය සභාවේදී පුතේ නේ රාජ්‍ය සභාවේ නිලධාරි අපි එකඟයි රජතුමනි අපි එකඟ නැහැ රජතුමනි කියලා කියනවා. ඉතින්දී බහුතරයේ අකමැති වුණා. රජුරවන්ට වැඩේ ක්‍රියාත්මක කරන්න බැරි වුණා. හරි. එයා රජු වුණාට පුතේ රාජ්‍ය සභාවේ එකතාවයෙන් වැඩ කරන්නේ. ඔය පිටරටවලගේ පුතේ ඒකාධිපති පාලකයෝ මේව හිටියේ නැහැ. ඒගොල්ලෝ තනියම පාලනය කරෙත් නෑ රට. රයිට්? රාජ්‍ය සභාවේ එකගතාවයවත් තමයි පුතේ රජතුමා කටයුතු කරලා තියෙන්නේ. එතකොට පුතේ දැන් ඕන දෙයක් ගත්තම් පුතේ පරිපාලනයක් ගත්තත් විධිමත් වෙන්න එපා. නේ පරිපාලනය කිරීමේ පහසුවට පුතේ. රයිට්? දැන් ඔය මහනුවර පාලන සංවිධානයේ අපිට කොටස් 4කට බෙදලා ඉගෙන ගන්න පුළුවන්. කියන කාර්යාංශ 4කට බෙදා ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මම මේකේ කාර්යාංශ 4 නෙවෙයි. අපි ඉස්සෙල්ලා කතා කරද්දී උඩ දැන් උඩින් ඉන්න රජුරු. ඊට පස්සේ ඉන්න පුතේ දෙවන අධිකාරම්. ඊට පස්සේ ඉන්න තුන්වන අධිකාරම්. නේද? දෙවන අධිකාරම් තුන්වන අධිකාරම් නේ අපි කියන්නේ නේද? පළවෙනි අධිකාරම් සහ දෙවන අධිකාරම්. රජුරුත් එක්ක ගත්තොත් නේ වෙන්නේ. රයිට්. ඔන්න මෙහෙම ගමු. ඔන්න උඩින් ඉන්න රජුරු. පරිපාලන නේද? ඊට පස්සේ ඉන්න පළවෙනි අධිකාරම්. ඊට පස්සේ ඉන්න දෙවන අධිකාරම්. එතකොට පුතේ ඒගොල්ලෝ යටතේ රයිට් රට බෙදලා තිනවා පුතේ. නැත්නම් පරිපාලනය බෙදලා තිනවා ප්‍රධාන කාර්යාංශ 4කට. එක කාර්යාංශයක් තමයි මහවාසල රයිට් අනිත් එක තමයි රටවසම අනිත් එක බද්ධ සංවිධානය අනිත් එක විහාර හා දේවාල පාලනය රයිට් එතකොට පාලනයේ පහසුවට පුතේ රයිට් කාර්යාංශ 4කට බෙදලා තිබිලා තියෙනවා නේ මහනුවර පරිපාලන. ඒ කාර්යාංශ 4 තමයි මහවාසල රටවසම
බද්ධ සංවිධානය සහ විහාර හා දේවාල කටයුතු. රයිට් මම ඉස්සෙල්ලත් කිව්ව පුතේ දැන් ඔය කාර්යාංශවල තියෙන පරිපාලනය පහසුන රජුරවන්ට කොයිතරම් බල කරලා තිබ්බත් රජුරුව වැඩ කරේ පුතේ රයිට් හැමතිස්සෙම රාජ්‍ය සභාවේ එකඟතාවයක් තමයි. දැන් මේ රජුරවන්ට තියෙන බලතල මේකේ දීලා තියෙන බලමු මොනවද බලතල කියලා රටේ ඉහළම බලයේ හිමි තැනැත්තා රජු. ඒකන සැකයක් නැහැ පුතේ. ඒ කාලේ මහලුගේදී නේ රටේ ඉහළම බලයේ තිබ්බ රජතුමාට. හරිද? ඊළඟ රටේ සාමය පවත්වාගෙන යාම හා ආරක්ෂාව සැලසීම රජුගේ ප්‍රධාන කාර්යයක් වේ. ඔව් රජුරුවන්ට පුතේ ප්‍රධාන කාර්යයක් තමයි රටේ සාමය පවත්වාගෙන යාමයි ආරක්ෂාව ඇති කිරීම. ඊළඟට සම්ප්‍රදාය හා පෙරසිරිතට අනුව රජු කටයුතු කළ යුතුයි. අර ඉස්සල පන්තික තමයි කිව්වේ ලංකාවේ ඒකාධිපති වගේ රජුන්ට හැසිරෙන්න බෑ කියලා. ඒ කියන්නේ රජුරු පුතේ බැඳලා හිටියා. පෙරසිරිත් විරිත් වලින්. right පෙරසිරිත කියන්නේ පුතේ කලින් රජවරු ඉස්සර අනුගමනය කරපු ක්‍රියාමාර්ගයක් තියෙන පුතේ ඒක තමයි කියන්නේ පෙරසිරිත කියන්නේ. right සම්ප්‍රදාය පෙරසිරිත. දැන් අපි දන්නවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පුතේ පෙරසිරිත ඉක්මවා තමයි කටයුතු කළේ. දළදා මාලිගාව ඉස්සරහ පුතේ මිනිස්සුන්ව මරන්නේ ඒක යොදාන පෙරසිරිත ඉක්මවා ගියා. ඒ වුණාද එතකොට පුතේ අර ගෑල් ළමයා වංගිඩි දාලා කොටන්න කියලා කිව්වේ එහෙම දඩුවම් ක්‍රම ලංකාවේ තිබ්බේ නෑනේ රජුරන්ට ඕන දඩුවම් ක්‍රම එහෙම හදන්න බෑ. එතකොට මිනිස්සුන්ගේ පුතේ සහායක රජුරන්ට ලැබෙන්නේ නැහැ එහෙම කරන්න කිව්වොත්. ඒ නිසා රයිට් රජුරෝ පෙරසිරිතට අනුව සම්ප්‍රදායට අනුව තමයි කටයුතු කරන්න ඕන. ඊළඟට රටේ ඉහළම අධිකරණයේ රජු අතර වැරදිකරුවන්ට මරණ දඬය. ඒ කියන්නේ පුතේ දැන් සාමාන්‍ය වර්තමාන පුතේ ව්‍යස්ථාදායක වෙනම තියෙනවා අධිකරණය වෙනම තියෙනවා නේ ව්‍යස්ථාදායකයේ අධිකරණයේ පුතේ සහ විධායකය කියලා තුන වෙන වෙනම වර්තමානයේ තියෙන හැබැයි රජ කාලේ පුතේ එහෙම නෙවෙයි රජුරවන්ට විධායක බලක් තියෙනවා ව්‍යස්ථා බලක් තියෙනවා අධිකරණ බලක් තියෙනවා රයිට් එතකොට පුතේ අධිකරණ බලන ගත්තොත් රටේ ඉහළම අධිකරණය වුණේ රජුරු දැන් රජුරවන්ට පුතේ වෙන මුසාවියක් තියෙනවා අපි ඒකට කියන්නේ මහා නඩුව කියලා නේද වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණ වගේ අර පල්ලෙහන් තියෙන නඩු පුතේ ඒවා අභ්‍යාචනයක් එල්ල වුණොත් උඩටම යනවා. හරිද? right. එතකොට පුතේ ඊළඟට තියෙන තව මේ මරණ දඬුව වැරදිකරුවට මරණ දඬුවමේ දීමේ හැකියාව තියෙන්නේ රජුරවන්ට විතරයි. නේ? ඒක හොඳයක්. ඊළඟ තමයි රටේ සියලු දේශපාලන කටයුතු ආර්ථික කටයුතු හා පරිපාලන කටයුතු රජු. ඒ කියන්නේ පුතේ රටේ දේශපාලන ආර්ථික පරිපාලන මොන දේ කරා රජුරුන් මූලිකත්වය තමයි සිදුලා තින්නේ ඒකයි. තේරුණාද? ඒක තමයි රජුගේ බලතල සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. අපි දැන් ටක් කරලා ටියුට් එකට යමු. 51 ලියන්න පුළුවන් 52 ලියන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් ලියන්න පුළුවන් 51යි 52යි විතරයි තාම නේද? හරි ටක් ගාලා ඒක ලියන්න. ප්‍රශ්න දෙකයි. හරි අපි උත්තර ටික බලමු. ලියුවේ නැත්නම් මම කියද ලියත් ප්‍රශ්න දෙකයි
පළවෙනි එක තමයි පුතේ උඩරට රජු සතු වූ බලතල මොනවාද? එතන ලියන්න පුළුවන් පුතේ පළවෙනි කරුණු විදිහට රටේ ඉහළම බලයේ හිමි තැනැත්තා වීම. ඒකත් බලතල යන්නේ රජුට තමයි ඉහළම බලය දෙන්නේ. රටේ ඉහළම බලයේ හිමි තැනැත්තා වීම. රටේ ඉහළම බලයේ හිමි තැනැත්තා වීම. දෙවෙනි බලතලය තමයි පුතේ රටේ ඉහළම අධිකරණය රජු වීම. රටේ ඉහළම අධිකරණය රජු වීම. රටේ ඉහළම අධිකරණය රජු වීම. තවත් ටිකක් පුතේ රජුරුවන්ගේ බලතල